Hi guys, ඔන්න අද මම ආවා BMI Siege එකේ තියෙන කොළඹ shopping festival එකට. මේක දෙසැම්බර් 12 වෙනිදා ඉඳන් දෙසැම්බර් 21 වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. මේක උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම් තමා තියෙන්නේ. මුලින්ම මෙතනට අපි ඇතුල් වෙනකොටම රුපියල් 150ක වගේ මුදලක් දීලා ටිකට් එකක් අරගන්න ඕනේ, එන්ට්‍රන්ස් ටිකට් එකක්. ඊට පස්සේ අපිට මෙතනින් ඇතුල් වෙන්න පුළුවන්. හොයාලට බලා ගන්න පුළුවන් ස්ටෝල් ගොඩක් තියෙනවා ඇතුලේ. ඇතුළේ වෙද්දිම මේ වගේ ෂූ කලෙක්ෂන් එකක් තියෙන ස්ටෝල් එකක් පේන්න තියෙනවා. ඇත්තටම මාරම ලස්සනයි මේ තියෙන ෂූස්. ඔන්න බලන්න පුළුවන්. ගොඩක් ස්ටෝල් තියෙනවා මෙතන. ඔයාලට ආවොත් මේ මෙතනින් ගොඩක් ලස්සන ස්ලිපර්ස් ෂූස්, පොඩි බබාලගේ ෂූස්, ඒ වගේ දේවල් ගන්න පුළුවන් ගොඩක් අඩු මිලට. මෙන්න මෙතන තව ස්ටෝල් එකක් තියෙනවා. එතන රුපියල් 2500 ඉඳන් 4000 වෙනකම් ප්‍රයිසස් වලට ගන්න පුළුවන් ෂූස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් ක්වොලිටි ෂූස් මෙතන තිබුණා. ඔන්න ඊළඟට මම ආවේ ඉස්කෝලෙන් නංගිලම්මල්ලට ගොඩක් මැදගත් වෙන තැනකට තමයි. මෙතන 2026 වසරට ඔයාලට ඉස්කෝලේට යන්න ඕන කරන සියලුම පාසල් උපකරණ ලොකු ඩිස්කවුන්ට් එකක් එක ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එක අරන් තියෙනවා. ඒ ප්‍රයිසස් ඔක්කොම පේන විදිහට බලන්න. ලොකුම ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා මේ පාසල් උපකරණ වලට. ඔයාලට බලාගන්න පුළුවන් මේ ස්ටෝල් එකට ආවොත් පාසල් උපකරණ සියල්ලම වගේ එකම තැනකින් ගන්න පුළුවන්. බලන්න ඕන කරන හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. ඔයා කියවන්න ආස කෙනෙක් නම් ඒ වගේ පුටුවන් මෙතනට આવොත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මම ඊළඟට ආවේ මේ ක්‍රිස්මස් සීසන් එකේ හැම ගෙදරක්ම වගේ ක්‍රිස්මස් ඩෙකරේෂන් කරනවා. ඒ ඩෙකරේෂන් වලට ඕන කරන ඩෙකරේෂන් අයිටම්ස් මෙතනින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඇත්තටම ඩෙකරේෂන් වලට ඕන කරන ගොඩක් දේවල් මෙතන තිබෙනවා. මේ ස්ටෝල් එකට આવොත් ඔයාලට මුළුතැනට ඕන කරන ඕන දෙයක් ගන්න පුළුවන්. බලන්න ඔයාලට බලපෑම් පේනවා. මුළුතැනට ඕන කරන හැම දෙයක්ම වගේ මෙතන තියෙනවා. ඇත්තටම ලොකු මුදලක් අඩුවෙන් තමයි මෙතන විකුණන්නේ. ලොකු ඩිස්කවුන්ට් දාලා තියෙනවා. මෙතන මේ හැම අයිටම් එකකටම වගේ ඔයාලට આવොත් ඇත්තටම ගොඩක් අඩුවට මේවා අරන් යන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ එක්සිබිෂන් එකේ ABC කියලා හෝල්ස් 3ක මේ එක්සිබිෂන් එක පැවැත්වෙනවා. මම මේ එක හෝල් එකකින් එළියට ආවා. එතකොට මේ වගේ ලස්සන ඩෙකරේට් කරලා තිබ්බ අවුට්ඩෝර් ප්ලේස් එකක් තියෙනවා. එතන ඔයාලට ෆොටෝස් එහෙම අරගන්න පුළුවන්.
දැන් මේ අනිත් හෝල් එකට ඇවිල්ලා ඉන්නේ. එතන ඒ හෝල් එකේ ඇතුළට එනකොටම මගේ තියෙනවා මෙතන කොස්මැටික් අයිටම්ස් තියෙන ස්ටෝල් එකක්. එතන ඔක්කොම මගේ තිබුණේ බ්‍රෑන්ඩඩ් කොස්මැටික් අයිටම්ස්. ඒව ඔක්කොටම මගේ තියලා තිබ්බා ලොකු ඩිස්කවුන්ට් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රයිසස්. මේ වගේ ෆුඩ් ස්ටෝල් එක තිබ්බ ඇතුලේ එතනින් එක ජාති කෑම මිලදී ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය අතන එතනින් ගොඩක් දේවල් මිලදී ගත්තා. මම ඊළඟට ආවා තවත් ස්ටෝල් එකකට. එතන ටී-ෂර්ට්, ට්‍රවුසර්ස්, ෂෝට්ස් ඒ වගේ දේවල් ගොඩක් මිල අඩුවට මිලදී ගන්න පුළුවන්කම තිබුණා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රයිසස්. අතරම ගොඩක් ක්වොලිටි ටී-ෂර්ට් එහෙම තිබ්බ මෙතන ගොඩක්ම මිල අඩුවට. මෙතනත් ගොඩක් ක්වොලිටි ටී-ෂර්ට්, ෂෝට්, ට්‍රවුසර්ස් තිබුණා. ඒ වගේ ගොඩක් මිල අඩු කරලා තමයි තිබුණේ. ඩිස්කවුන්ට් දාලා තිබ්බා ගොඩක් ටී-ෂර්ට් වලට. බලන්න දැක්කහම මාරම ලස්සනයි මේ ටී-ෂර්ට්. ඔන්න මෙතැන්ට නොක බලාගන්න පුළුවන් මූස් එකෙන් දාලා තිබ්බා ලොකු ස්ටෝල් එකක්. එයාලගේ මූස් අයිටම්ස් ඔක්කොම වගේ මෙතන දාලා තිබ්බා. ෂෝට්, ටී-ෂර්ට් ඒ වගේ හැම දෙයක්ම මූස් එකේ ඔයාලට පේනවා ඇති. මෙතන ඔයාලට පේනවා ඇති ෂර්ට් කලෙක්ෂන් එකක් තමයි තියෙන්නේ. මාරම ලස්සන ෂර්ට් කලෙක්ෂන් එකක් තිබුණා. ඒ වගේම මාරම ක්වොලිටි ෂර්ට්. ඒ වගේම මිලත් ගොඩක් අඩුයි. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සන ෂර්ට් කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. මෙතන තිබුණේ soft toys. හැම toy එකකම වගේ ඩිස්කවුන්ට් එකක් දාලා තිබුණා. ගොඩක් ලස්සන අතර මෙතන තිබුණේ ඒවා. ඔයාලට ප්‍රසන්ට් එකක් එහෙම දෙනවා නම් මෙතනින් අරගන්න පුළුවන්. ගොඩක් ලොකු ඩිස්කවුන්ට් එකක් දාලා තියෙනවා මේ toys වලට. මෙතනත් ඔයාලට පේනවා ඇති ලොකු ටී-ෂර්ට් කලෙක්ෂන් එකක් තියෙනවා. ලොකු සේල් එකක්, ටී-ෂර්ට් සේල් එකක්. ගොඩක් මිල අඩු කරලා තියෙනවා මෙතන. මෙතනත් ගොඩක් ලස්සන ටී-ෂර්ට් තිබුණා තමයි.
ඔන්න මියසික්වලට ආස කෙනෙක් නම් ඔයාටත් හරියනම ස්ටෝල් එකක් තියෙනවා මෙතන. ඇත්තටම මෙතන හැම මියසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් වගේම තියෙනවා. ඒ වගේම කඩෙන් වගේ මිලදී ගන්නට වැඩිය අඩු මුදලකට මෙතනින් මියසික් ඉන්ස්ට්‍රුමන්ට් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. වලට පේන ඇති පර්ස් ඉලෙක්ට්‍රික් අයිටම් වගේ හැම දෙයක්ම මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඔයා මේ කොළඹ shopping festival එකට ආවොත් ඔයාට පේනවා ඇති ගෙදරකට වුණ කරන හැම අයිටම් එකක් වගේම මිලදී ගැනීම හැකියාව තියෙනවා. මට වුණ කරන දේවල් අරගෙන එළියට ආවා. එළියට එනකොට ඔයාලට පේනවා outdoor stall set එකක් මෙතනක් තියෙනවා. මෙතන අවුට්ඩෝර් ස්ටෝල් වල නම් ගොඩක්ම තිබුණේ ෆුඩ් ස්ටෝල්. මොකද ඇතුලේ shopping කරලා එන අයට එළියට ආවට පස්සේ මොන හරි කාලා විනෝද වෙලා යන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ වගේ ෆුඩ් ස්ටෝල් තමයි ගොඩක්ම තිබුණේ. හරි ගයිස්, එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලත් අද යන කොළඹ shopping festival එකට තව ටික දවසයි තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ අත්දැකීම් විඳ ගන්න. ඒ වගේම අමතක කරන්න එපා මගේ YouTube channel එක subscribe කරන්න. මගේ YouTube channel එක Neo Outings.